නුවර එළිය කඳු වැටි අතර තියෙන රතු කන්දවත්ත මීදිමුන් වැහුණු හරිම මූසල පෙනුමක් තියෙන තැන. මේ වත්තේ තේදලු කඩන ලැයිම් පේලියක අන්තිම කාමරේ පදිංචි වෙලා හිටියේ මුනියා සහ එයාගේ බිරිඳ කමලා. මුනියා කියන්නේ ටිකක් දඩබ්බර දෙයියන් යක්කුන් විශ්වාස නොකරන කෙනෙක්. වත්තේ පහළ කුණක තිබුණා රීරියල කියලා පොඩි දොළ පාරක්. ඒ පැත්තට ගුම්මන් වෙලාවට යන්න එපා කියලා වත්තේ ලොකු මිනිස්සු තහනම් කරලා තිබුණේ. ඒක රීරියකාගේ අඩවිය කියලා විශ්වාස කරපු නිසයි. හැබැයි මුනියා ඒක ගණන් ගත්තේවත් නෑ. එක දවසක් මුනියා වැඩ ඇරිලා එද්දි රෑ 8 විතර වුණා. එයා කෙටි පාරක් විදිහට රීරියල ළඟින් එන්න තීරණය කළා. එළ ළඟට එද්දි මුනියාට අමුතුම පිළිගඳක් දැනෙන්න ගත්තා. එක පාරටම එළ අයිනේ තිබුණු ලොකු ගලක් උඩ අඩි 2ක් විතර උස අමුතු රූපයක් ඉන්නවා එයා දැක්කා. ඒ රූපේ එක අතක කුකුලෙක් හිටියා. ඒ සතාගේ ලේ බින්දු බින්දු වැටෙනවා මුනියා දැක්කා. රූපේ මූණ වඳුරෙක්ගේ වගේ. ඇස් දෙක ගිනි බෝල දෙකක් වගේ රතු පාටයි. ඒ තමයි රීරියකා. මුනියා බයටම දුවන්න ගත්තා. හැබැයි එදා රෑ ඉඳන් මුනියාට අමුතුම විදිහේ රෝගයක් හැදුනා. මුළු ඇඟම රතු පාට වෙලා දියපට් එන්න පටන් ගත්තා. එයාගේ නායෙන් සහ කටින් ලේ වාහනේ වෙන්න පටන් ගත්තා. මුනියා කෑ ගැහුවා. කවුද මගේ පපුව හූරනවා? කමලා බයටම වත්තේ කෝවිලේ පූසාරිව කැඳවගෙන ආවා. පූසාරි මුනියාව දැක්ක ගමන්ම කිව්වේ, මුනියාට මේ බෙදිලා තියෙන්නේ ෆීරිදිස්ටිය. ෆීරියකා මුනියාගේ ලේ බොන්න පටන් ගන්න තියෙන්නේ. පූසාරි එදා රෑම රීරියාගේ පටන් ගත්තා. මුනියාගේ පපුව උඩ රතු මල් පූජාවක් තියලා මන්තර ජප කරද්දී මුනියා අමනුෂ්‍ය විදියට කෑ ගහන්න ගත්තා. එක පාරටම කාමරේ තිබුණු වීදුරු බිඳිලා ගියා. අන්තිමේදී පූසාරි රතු කුකුලෙක්ව බිල්ලට දීලා ඒ දිෂ්ටිය මුනියාගෙන් ඉවත් කළා. පහුවදා මුනියා බේරුණත් එයාගේ පපුවේ නියපොතු පාරවල් 5ක් කැලලක් විදියට ඉතිරි වුණා. මුනියා එදායින් පස්සේ කවදාවත් රීරියල පැත්තට පස් පෑගුවේ නෑ.